තෙරුවන් සරණයි සියලුම දෙනාට. අද අපිට විශේෂ දවසක් අපි ලොකු පින්කමක් සිදු කරගන්න සහ අපේ ඉටු වෙච්ච කාරණා සඳහා බාරෝපු කිරීමට කිරිවෙලට පැමිණියා. ඉතින් මම හිතුවා මේක හොඳ අවස්ථාවක් කරගෙන සති වීඩියෝ එක මෙතන ඉදම් කරන්න. ඔයාලට 100,000ක් හරියටම හරියන අනාගත ඉදිරිපත් වෙයි කියලා මම හිතනවා මෙතන. ඉතින් අපි බලමු ඔයාලට ඉදිරි සතිය කොහොම ගත වෙයිද කියලා. අද දාන සති රීඩින් එක මේක බලන හැමෝටම ගැලපෙන විදිහට තමා දාන්නේ. ඉතින් මේක විශේෂ රීඩින් එකක් අපිට අද දවස. ඉතින් මේක දානකොට මම පහෝදා වෙයි. ඒත් අලුත් සතිය ඔයාට කොහොමද කියලා මේක දකින බලන හැමෝටම ගැලපෙන විදිහට දාලා තියෙන නිසා ඔක්කොටම බලා ගන්න පුළුවන් සතිය කොහොම වෙයිද කියලා. ඇත්තටම මුලින්ම පටන් ගත්තාම සතියේ වැඩ කටයුතු ටිකක් දින එහාට මෙහාට යාමක් පෙන්වු කරනවා. ඒ කියන්නේ ඔයා යම් කටයුතු යොදාගෙන හිටියානම් සතියේ දිනවල මොන හරි කරගන්න වැඩ පටන් ගන්න මොනවා හරි ඔයාගේ විශේෂ ගමන් මොනවා හරි චුට්ටක් වෙනසක් සිද්ධ වෙනවා ඒවල හිතාගෙන ඉන දවස් වලට කරගන්න බැරුව යන එක්කෝ කාලය වෙනස් වෙන ගතියක් පෙන්වු කරනවා. ඒ වගේම මුදල් තත්ත්වය බැලුවොත් මුදල් මේ සතියේ ඔයාට වියදමට සරිලන විදිහට මුදල් ඇත්තට මතේ පවතිනවා. ඒක නිසා මුදල් ගැන එහෙම කිසි ප්‍රශ්නයක් පෙන්වු කරන්නේ නැහැ. ඒ වගේම වාහනවල යන අය චුට්ටක් පරිස්සමෙන් යන්න කියලා කියනවා. වාහනවල බයිසිකල්වල පාරේ මොන විදිහට ගමන් කරත් ඔයා ඊටාම පරිස්සමෙන් ඔයාව පරිස්සම් කරගෙන ඔයත් එක්ක යන පිරිස පරිස්සම් කරගෙන යා යුතුමයි. ඒ වගේම ටිකක් ඔයාට සෙම් ගතිය කන් කැක්කුම් දත් කැක්කුම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඒක නිසා ඇඟ වැඩියේ සීතල කරගන්න සීත කෑම ගන්න එපා මේ සතියේ. ගොඩක් වෙලාවට සෙම් රෝග සෙම නිසා ඇති වෙන දේවල් ඇති වෙන්න පුළුවන් නිසා සීතල කෑම ගැනීමෙන් අනිවාර්යෙන් වළකින්න. ඒ වගේම ඔයාගේ පවුලේ යම්කිසි ආදරණීයයන් අතරින් කෙනෙක්ට අසනීප තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට කාලය හා ධනය පොඩ්ඩක් වැය කරන්න සිද්ධ වෙයි. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. අපිට ලෙඩ හැදෙනවා, ලෙඩ හොඳ වෙනවා, කාලෙන් කාලට එක ප්‍රශ්න කරදර එනවා. ඉතින් ඒක නිසා ඒවා සාමාන්‍ය දේවල් සාමාන්‍ය ජීවිතේ ඔයාට කවුරු හරි ඔයාගේ ආදරණීයයන් අතරින් කෙනෙක් නිසා මුදලක් සහ කාලය වැය කරන්න සිද්ධ වෙනවා කියලා තමයි පෙන්වන්නේ රෝගී තත්වයක් නිසා. ඒ වගේම මේ රෝගී තත්වය ඉක්මනින්ම පහව යන තත්ත්වයක් පෙන්වු කරනවා. ඒ බෙහෙතෙත් ඔයාගේ කැපවීම සහ ඔයා ඒ වෙනුවෙන් කරන දේවල් අනුව ඒක ඉක්මනින්ම පහව යන තත්ත්වයක් ඇත්තටම පෙන්වු කරනවා. ඒ වගේම ඔයාගේ නිවසේ යම් සත්තුන්ගෙන් ආහාර වලට හානි මොනවා හරි අපි කියන්නේ මීයෝ රෙදි කාලා කෑම මොනවා හරි කුස්සියේ තියෙන ඒවා අපිරිසිදු කරලා ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. මීයෝ පූසෝ මොනවා හරි සත්තුන්ගෙන් ඔයාගේ ගෙදර තියෙන කෑම වලට මොනවා හරි බඩු වලට අලාභානියක් වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න මේ සතියේ. එහෙම දේවල් නොවෙන්න වගේ බලා ගන්න. තව දෙයක් කිව්වොත් ඔයාගේ ටිකක් පීඩනය වැඩි වෙනවා. ඔයාට කාලෙ මදි වෙනවා ඔයාගේ සතියේ තියෙන වැඩ කොටස කරගන්න. එතකොට ඔයාගේ චුට්ටක් අර පීඩනය වැඩි වෙලා ප්‍රෙෂර් ගතිය වගේ තියෙන අයට ඔය ප්‍රෙෂර් එක කියන දේ චුට්ටක් ඉහළ නගින්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයා එකට බෙහෙත් බොනවා නම් දිනපතා ඒ බෙහෙත් ටික අමතක කරන්නේ නැතුව දිනපතාම ඒ විදිහට අරගන්න කියලාත් කියනවා. ඉතින් අර පීඩනය අඩු කරගන්න මොකක් හරි තමුන් කැමති තමුන් ආසම දෙයක් කරන්න තමුන්ගේ පුංචි කාලයක් හරි වෙනුවෙන් යොදවලා තමුන් ආස දෙයක් කරලා හිත ටිකක් සතුටු කරගන්න මනස සැහැල්ලු කරගන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. දරුවෙක් නිසා යම්කිසි සතුටුදායක ආරංචියක් ලබන්න පුළුවන්. ඔයා දරුවෝ ඉන්න කෙනෙක් නම් දරුවෙක් නිසා අනිවාර්යෙන් මොන හරි සතුටුදායක ආරංචියක් ඔයාට දැනගන්න ලැබෙයි. ඒ වගේම විවාහ වෙලා ඉන්න අයට ආදරය සම්බන්ධ මොන හරි ගැටලුවක් තිබුණා නම් මොන හරි ප්‍රශ්නයක් තිබුණා නම් ඒවා අහවර කරගෙන ඉදිරියට යාමක් පෙන්වු කරනවා. ඉතින් ආදරය කරන අය ආදරය ටිකක් වැඩි වෙන කාලයක් කියලාත් පෙන්වු කරනවා. ටිකක්
බබාලා නැති අයට ටිකක් හොඳ සතියක් මේක. ටිකක් තමුන්ගේ තියෙන බලාපොරොත්තු සුබ කරගෙන ඒ වගේම තමුන්ගේ ප්‍රාර්ථනාවල් කරන්න හොඳම සතියක් මේක. පොය දවස මුල් දවසේම වැටෙනවා. ඉතින් පන්සල් ගිහිල්ලා තමුන් දරුවෝ බලාපොරොත්තුෙන් එනවා නම් අනිවාර්යෙන් ඒ ප්‍රාර්ථනාව කරලා බෝධිය නාවලා ඒ දේවල් කරලා ඉන්න. ඔයා බෞද්ධ කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ සඳහා සුබ සිතුවිලි ඉදිරියේදී ඔයාට අනිවාර්යෙන් සුබ දේවල් අහන්න ලැබෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාගේ සතිය ওই විදිහට තමා ගත වෙන්නේ. අපි මේ කිරිවිහෙර ඉඳලා ඔයාට ගෙනාපු සති වීඩියෝ එක. ඉතින් හැමෝටම කිසිම කරදරයක් නැතුව මේ සතිය ලස්සනට ගත කරගන්න පුළුවන් වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාලට ප්‍රයිවට් රීඩින් එකක් ඕන නම් WhatsApp එකට මැසේජ් එකක් දාලා පැය 24ක් ඇතුළත ඒ දේවල් කරගැනීමේ හැකියාවද තියෙනවා. ඊට අමතරව සියලුම গুপ্ত කටයුතු සහ ඉගෙනීම ව්‍යාපාර සඳහා කරන පූජාවල් අපි ලවා කරගැනීමේ හැකියාවද තියෙනවා. ඔයාලට නිවසට පැමිණිලා අඟහරුවාදා සිකුරාදා දවස්වල මාව හමු වෙන්න පුළුවන්. ඒ වගේම ගෙවල් වල යම් යම් දෝෂ තියෙනවා නම් ඒ දේවලුත් දිනයක් වෙලාවක් දාගෙන ඔයාලා කැමති අය මාව ගෙන්වලා ඒ දේවල් පරීක්ෂා කර ගැනීම කරගන්න පුළුවන්. එහෙනම් අපේ ලව් ඔයිල්, මනි ඔයිල්, එඩියුකේෂන් ඔයිල් සහ ලුණු එක ඔයාලා දන්නවා ගොඩක් දැන් කට්ටිය පාවිච්චි කරලා තියෙනවා. අවශ්‍ය අය WhatsApp මැසේජ් එකක් දාලා අපේ ප්‍රින්සස් ක්‍රීම් එකද ඇතුළුව ඒ ඕන දෙයක් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා දවස් 2-3ක් ඇතුළත කාලෙකදී. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.